ළඟදී අපරාධ විමර්ශනාංශේ පරිගණක අපරාධ විමර්ශනාංශේ මහත්තයෙක් ආවා දේශනයක් දෙන්න. කෙල්ලෙක් එක්ක කොල්ලෙක් chat කරලා ෆෝන් එකෙන්. ඒගොල්ලෝ කියලා කාමරයකට එන්න කියලා කාමරයට යනකොට තාත්තා ඇවිල්ලා තාත්තා එදුවයි. අර Facebook එකේ ඊලන්දාරියෙක්ගේ ෆොටෝ එකක් දාගෙන කඩවසන් සුදු කොල්ලෙක්ගේ අර කෙල්ලෙක් එක්ක chat කරලා අර කෙල්ලත් chat කරලා තියෙන්නේ වෙන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දාගෙන. අවසානයේ දෙන්න කාමරයට යනකොට තාත්තා ඉදුවා. ওই මිනිස්සු කොහොම ගෙවල් වලට ආවත් දන්නේ. ওই මිනිස්සුන්ට කොහොම ඇස් පේනවද මාන්දා. ඔයාගේ බැඳපු පිරිමි චූටි කෙල්ලෝ අතරමං කරන එක. වංචාකාරී කෙල්ලෝ අහිංසක කොල්ලෝ අතරමං කරන. ඔයා කැමැතිද අහනවා මේ ඔයා බොරුවෙන් රැවටෙන්න. ඇත්තටම ඔහොම ඔච්චර මේ බයිට් වෙන්න ඔයා කැමතිද ඔච්චර බොරුවෙන්? අනුන් බයිට් කරන්න එපා කියනවා. තමන් කැමති නැත්තම් ඒකට. ඒ බොරු අනිත් අයට දෙන්න එපා කියනවා. ඒ වගේ අනිත් අය සමාදම් කරන්න එපා කියනවා. අන්න ඒ විදිහට තමන් බොරු කියන්නෙත් නැහැ. බොරු කියවන්නෙත් නැහැ. බොරු කියන්න අනුබල දෙන්නෙත් නැහැ.